නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි අප්පසද්දකාමෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද අප්පසද්දකාමෝ නම් වනසේක. අප්පසද්දස්ස කාමෝ අප්පසද්දකාමෝ. අල්ප ශබ්දයට කැමැත්තේ අප්පසද්දකාමෝ නම් වන බවයි සඳහන් වන්නේ. අල්ප ශබ්ද කැමැති බව එනම් එකලාව හුදකලාව සිටීමේ කැමැති භාවයක් හඳුන්වනු ලබනවා. ඝන සංගණිකාවෙන් කල්ගත නොකර යන අර්ථයේද සඳහන් වෙන බව දීඝනිකාය අට කතාවන්හි විස්තර වෙනවා. මෙහි කාමෝ යනුවෙන් හඳුන්වන්නේ කැමැති බවයි. දිනක් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ප්‍රධාන කරගෙන 500ක් උතුමන් වහන්සේලා 500ක් ස්වාමීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ දැකීම සඳහා වැඩම කරනවා. ඒ වැඩම කරපු මොහොතේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චාතුමාවේ වැඩ ඉන්න අවස්ථාවේ මේ ස්වාමීන් වහන්සේලාට කුටිසෙනසුන් අසුන් පිළියෙල කරන අවස්ථාවේ මහා හඬින් කතා කරන ශබ්දය අහලා භාග්‍යවතුන් වහන්සේ මේ ගැන දැනගෙනම ආනන්දය කෝලන්මින් මහා හඬින් ශබ්ද කරන්නේ කවුදයි විමසන්නට යෙදුණා. ඒ මොහොතේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාටම දොස් නගලා ඒ සියලු දෙනාම සෙනසුනෙන් එළියට යවන්නට කියලා සඳහන් කරන්නට යෙදුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අල්ප වූ ශබ්දයට කැමැති බව මෙයින්ම විස්තර කරනු ලබනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එකලාව සිටීමටත් එවැගේම අල්ප වූ ශබ්ද ඇති භාවයන් කැමැතිව සිටීමටත් කැමැති වූ භාවය මෙහිදී සඳහන් කරනු ලබනවා. අල්ප ශබ්ද ඇති බවටත් එකලා වාසයටත් කැමැති වූ බැවිනුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප්පසද්දකාමෝ නම් වනසේක. සාදු සාදු අප්පසද්දකාමෝ නම් ගුණයෙන් සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේ උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවී සැනසේවා. සංසුන් සුවපත් ජීවිතයකට මඟ සුකේසේ සදහම් නාලිකාව.